ස්වභාව ධර්මයේ එකමයි. ලෝකෙ නැංගිච්ච මායා විද්‍යාවන් ගැන ඒගොල්ලෝ හොඳින් දැනගෙන හිටියා. ඒ වගේම කුරුමිට්ටෝ එයාලා හරි කලාත්මක පතල් ගැනීමේ ශූරයි. ඒ වගේම අභිමානවත් ඕගස්ලා එයාලා ගෝත්‍ර වශයෙන් ජීවත් වුණා. තව එතකොට ශ්‍රේෂ්ඨ මකරු එයාලා නිදහසේ නිදැල්ලේ ආසෙපියෑම්වා. කොහොම වුණත් එරන්ඩාර් කියන්නේ අනතුරු වලින් පිරුණු තැනක්. බලලෝලින්ගේ පෞරාණික මායාවලින් ඒක පිරීලා තිබ්බේ. ඒකෙනකා නිතර බලය වෙනුවෙන් තරඟ කළා. ඒ නිසා වසර 10කට පෙර නිර්භීත එරන්ඩාර් නයිට්වරු බල සම්පන්න මකර සමග කිවිසුමකට ආවා. ඒ ලෝකය ආරක්ෂා කරලා සාමය පතුරවන්න. මෙන්නයිට්වරු පැලටන්වරු ලෙසයි හැඳින්වුවේ. ඒත් සමහර වෙලාවල් වලදී එයාලට අනපේක්ෂිත අනතුරුවලට මුහුණ දෙන්න වුණා. අකානගේන මන්ත්‍රකාරිය පාතාල ලෝකෙ රජු අසුරාධිපති එක්ක එකතු වුණා. ඒ එරන්ඩාර් භූමිය විනාශ කිරීමේ බලාපොරොත්තුවෙන් දෙගොල්ලෝ අතර දරුණු යුද්ධයක් සිද්ධ වුණා. නමුත් පැලටන්වරු සහ මකරු සාර්ථකව ආකානව පරාද කළා. ඒත් යුද්ධය නිසා සෑහෙන පිරිසකට ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ධ වුණා. එරන්ඩාර් භූමිය රකුසන්ගෙන් බේර ගැනීමට මායා බන්ධනයක් නිර්මාණය කරමින් ඔවුන්ගේ ජීවිත පූජා කළා. ඒ මහා සංග්‍රාමයේ මතකයන් කාලයත් සමගම පුරාවෘත්තයක් බවට පත් වුණා. වෙලාව ඇවිල්ලා තියෙන්නේ. අපි ඉක්මන් කරන්න ඕනේ. මහා බලගතු අකානා දැන් ආයෙත් අවදි වෙන්න කාලේ ඇවිල්ලා. මගේ ගණනය කිරීම නම් නිවැරදි. හැමදේම හොඳින් සිද්ධ වෙනවා. කට්ටියම දැන් ලෑස්ති වෙන්න. බලය ලබා ගැනීම සඳහා බලගැන්විය යුතු එකම දේ නිසි යාන්ත්‍රණයයි. මගේ රැජිනියනි ඔබ වසර දහස් ගණනක් නින්දේ සිටියේ. ඒත් දැන් කටවහගෙන දන ගහනවා. මම ආයෙ තවදි වුණා. මගේ ගමන හරස් කරන්න කාටවත් බෑ. ගෙසැලස්ම වරදින්නේ බොරුනම් කරලම බලන්න. ඉයන් ඉස්සලාම ඔයා සමබරතාව නැති කරන්න. ඊට පස්සේ ඔයා ඔයාගේ ශක්තිය නැව නවත්තන්න. එච්චරයි. කොච්චර වුණත් අපි නිර්භීතකම හැමෝම අගය කරා. අනේයෝ ඒක නෙමෙයි මේ ඇපල් නම් හරිම රසයි. තව පාරක් සටන් කරන්න ආසද? නෑ
රාජකීය වලහෙක්. මෙයාලා හැම අවුරුද්දෙම අපේ කුතුහලය වැඩි කරනවා. මට තාත්තා කියලා දුන්න විදිහට නම් දුර ඈතිනම් මිනිස්සු මෙහාට එන්නේ අපේ ඕග්ගා බලලා යන්න. මට සැකයි මිනිස්සු කියන තරම් මායාවක් මේ ගහේ තියෙනවද කියලා. හැබැයි මන්නම් කියන්නේ මේ ගහේ මොකක් කරේ රහසක් ඇඟිලා තියෙනවා. අන්ධකාර වනාන්තරේවත් මේ වගේ අමුතු ගහක් හොයාගන්න බෑ. අනේ ඇත්තද? ඔයා ඉතින් අන්ධකාර වනාන්තරේ නිතරම වගේ අඳුර තියෙන පැත්තට යනවනේ. එහෙම නේද? හරි ඒ වුණාට මම නම් ලීපමෙන් ගෙන්නම් ගුටි කන්නේ. ඔය දෙන්න අන්ධකාර වනාන්තරේ තියෙන තැනවත් දන්නවද? ඒක තියෙන්නේ අර පැත්තේ. මේ අර පැත්තේ. ඔය දෙන්නම වැරදි. ඒක තියෙන්නේ අර පැත්තේ. දවස් 5ක් යනවා පයින් ගියොත් යන්න. මේ වගේ නංගියෙක් නම් වාසනාවක්. තමුන් තමයි මාව අවදි කළේ. තමුන් කවුද කියනවා. මගේ නම තමයි මිකාන්. මම තමයි අපේ පරම්පරාවේ අවසාන පුරුක. පැලඩන් වරුන් එක්ක කරපු අවසාන යුද්ධෙදී අපේ මුතුන් මිත් ඔබට පක්ෂපාතීවයි සටන් කළේ. ලොකු කාලයක් ගත වෙලා. ඒත් මගේ වෛරය එහෙමමයි. මං ඒක හොඳින්ම දන්නවා රජනියනි. කොහොම වුණත් වැඩි කල් යන්න කලින් හැමෝම දැනගනීවි ඔබතුමිය ආයෙත් අවදි වුණා කියලා. මේ වෙනකොට සියවස් ගානක් ගත වෙලා තිබ්බත් මකරුන්ගේ ගුප්ත ජාලීය ශක්තිය තාමත් ඒ විදියටම තියෙනවා. අන්න ඒ නිසාම තමයි මං ඔබතුමියව අවදි කරේ. රජනියනි මට ඔබට පෙන්වන්න දෙයක් තියෙනවා. ඕක මෙහෙට ගේන්න. අපේ පරම්පරාවේ සහෝදරවරු තමයි මේවා එකතු කරේ. එයාලා සියවස් ගානක් තිස්සේ මේවා ආරක්ෂා කළා. එයාලගේ අන්තිමය විදිහට මම මේවා හොයාගත්තා. දැන් ඒවා ඔබතුමියට බාරයි. මට මේක සතුටක් වගේම ගෞරවයක් රජනියනි. මකර කඳුළු බිඳු. මේවා නියමයි. පුංචි පාෂාණ කොටස් වුණත් ප්‍රබල ජීවියෙක්ගේ ආත්මයක් වුණත් මේවා ඇතුලේ හිර කරන්න පුළුවන්. ඒක මේ මකරෙක්ගේ ආත්මයක් වුණත් වෙන්න පුළුවන්. ඒ වගේ ශක්තිය පාවිච්චි කරලා අපිට මේ ජාලයේ කේන්ද්‍රස්ථානයක් වුණත් විනාශ කරලා දාන්න පුළුවන්. ඒත් ඒ බල කේන්ද්‍රස්ථාන විනාශ කරලා දාන්න නම් රජනියනි අපිට මෙන්න මෙහෙම කරන්න වෙනවා. මේ විනාශකාරයා ඔබ වෙනුවෙන්මයි මගේ රජනියනි. අනිවාර්යෙන්ම බලකේන්ද්‍රස්ථානවලට බලය දෙන ශක්තිය විනාශ කරන්න පුළුවන් වුණොත් ජාලය අතර තියෙන සම්බන්ධතාවය බිඳලා දාන්න පුළුවන්. දුර්වල මුලකට ගසක් පෝෂණය කරන්න බෑ. තව කරදරයක් නැතුවම අසුරාධිපතිටත් නැවත එරෙන්ඩාර් වලට පහර දෙන්න පුළුවන් වෙයි. ඔබ දිගු නින්දක හිටියේ. ඒක අවසානයේ නෙවෙයි. මම මේ අවස්ථාව වෙනකන් බලාගෙන හිටියේ. රජනියනි මම මගේ මුළු ජීවිත කාලෙම කැපකරේ පොත්පත් කියවලා මේ විනාශකාරීන්ව අවදි කරන හැටි ඉගෙන ගන්න. දැන් අවසානයේදී මට ඒක කරන්න පුළුවන් වුණා. තමුන් කොච්චර මෝඩයෙක්ද? මේක අතීතේ පාවිච්චි වුණු නිකම්ම ආයුධයක් විතරයි. කිසිම ජීවයක් නැති ගල් පිළිමයක් විතරයි. හැබැයි ඔබතුමිය අසුරාධිපතියෙන් අපට ලැබුණු මේ වගේ බලය ලබා දුන්නොත් එහෙම ඕ අපි මෙයාට මකර කඳුළු බිඳුවක ශක්තිය දෙමු. මම පළවෙනි බල කේන්ද්‍රස්ථානය හොයාගත්තා. ඉස්සෙල්ලාම අපි ඒක විනාශ කරලා දාමු රජනියනි. නෑ. මගේ පලිගැනීම පටන් ගන්නෙ මෙන්න මෙතනින්. දැන් හැමෝම මගේ නම අහලා බය වෙලා වෙවුලයි. ඒත් ඒක පුංචිම පුංචි ගමක් නේ. මේ වගේ පුංචි ගමක් බය කරන එක නම් එච්චර දෙයක් නෙවෙයි තමයි. ඒ වුණාට ඉතින් මෙච්චර තැන් තියෙද්දි එතනින් පටන් ගන්න යයි. සියවස් ගානකට කලින් මගේ අවසන් සටන සිද්ධ වුණේ මෙන්න මේ ගමේ. ඉතින් හැම දෙයක්ම පටන් ගන්න ඕනේ එතනින්. මට තනියෙන් සටන් කරන්න තාමත් ශක්තියක් නෑ. මගේ විජයග්‍රහණය වෙනුවෙන් පසුබිම හදන්න මං තමුම යොදවනවා.
හරි. මට හොඳටම මහන්සි. ඒත් තාත්තේ ඇයි මෙච්චර දේවල් ගොඩක් ගත්තේ? අපිට සෑහෙන කාලෙකට මේ ඇතිවීනේ. මේ අහන්නේ රෙන්ඩාරුවල තරුණ වීරයා. මේ වගේ ටිකක් මහන්සි වෙන්න ඕන ඇඟ හදාගන්න. දැන් හරිනේ වැඩේ ඉවරයි. ඉයන් මිරුවා කොහෙ ගියත් කමන්නේ ඉර බහින්න කලින් ඉන්න ඕනි. ආපහු ලීරුවකටත් එක්ක හැප්පෙන්න එකෙන් අහුවෙන්න එහෙම එපා. ඊළඟව තමයි අපි පරදින්නේ. පොඩි ගණනය කිරීම හරියටම හරි. ඒක වැඩ කරන හැටි හරියටම දැනගත්තනම් පරද්දන්න හරි ලේසි. ඒ රූකඩේ වැඩ කරන්නේ හරිම සරල ක්‍රමයකට. එයාලා ඒකට තව පුංචි රෝදයක් හයි කරොත් එහෙම කැරකෙන වේගය තවත් වැඩි වෙයි. අමෝර් මේ වෙලාවේ මිර්වයිනේ තාක්ෂණික ලෝකෙක. මං ඔයත් එක්ක ඔට්ටුවක් කලනවා. අපි දෙන්න මෙතනින් මාරු වෙලා ගියත් ඉර බහිනකම මෙයා මෙතෙන්ට වෙලා කියවයි. එහෙමද? ඔයා මෙයාව අවතක්සේරු කරනවද? මට ඔය දෙන්නව ඇහෙනවා. එතකොට මොකද ඒ සද්දේ? අපොයි දෙන්නේ. අමෝත් අර දර ගන්න. අපි අර ළමයි ටික ඉක්මනින් බේර ගන්නවා. එන්න ළමයිනි. අපි දැම්ම මෙතනින් ඉක්මනට යන්න ඕනේ. අනිත් අයටත් බලමු නේද? ඒ වගේම අපි මේ විෂදම පැතිරෙන එක නවත්තන්න ඕනේ. මේ හුණ දයාලුවනේ අපිට කරන දේ ඉක්මනට කරන්න වෙයි වගේ. ඒ මොකදුනේ? ඔහොම නම් බෑ. ගොඩක් ස්තුතියි මොයාට ගොඩක් මගේ ස්තුතියි. නම අමෝර්. ඔයාට උදව් කිරීම සතුටක්. තියෙන්නේ? ඔව්. ඒක වැඩ කරයි. මෙන්න මෙහෙමයි. ඉස්සෙල්ලාම එයාට පහර දීලා අවධානය වෙනස් කරන්න ඕනේ. ඔයාගේ උපරිම ශක්තියෙන් පහර දීලා එයාව දුර්වල කරන්න. ඉයන් අනේ ඔයාගේ ඇස්සරින්නකෝ. මං ඔයා කියන ඕන දෙයක් කරන්න. මතකද මං කිව්වා ඔයාව පේන්න බෑ කියලා. ඒත් ඒක ඇත්තක් නෙමෙයි. ඔයා තමයි ලෝකේ ඉන්න එහෙනම් ඉතුරු මාස දෙකේම ගෙදරවල ටික ඔයාලට තනියෙන් බලා ගන්න පුළුවන්ද? මෝඩයා. Oma පැරණි වතුරක් නැවතත් අපි හොයාගෙන ඇවිල්ලා. ඔයාලා ලෑස්තිද?